Audio Jungle. ඉතින් ආයුබෝවන් යාළුවනේ. ගොඩ දවසකට පස්සේ ඔයාලට වීඩියෝ එකක් අද අරගෙන එන්නේ. ඉතින් වෙනද වගේම මේ අදත් ගෞතෝගාව සම්බන්ධව තමයි ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන එන්නේ මං. ඉතින් ඔයාලා මුලින්ම දකින්න ඇති තම්බ්නෙල් එකේ දාලා තිබුණා ගෞතෝගාවකින් මෙච්චර ආදායමක් හොයන්න පුළුවන්ද කියලා. ඉතින් ඇත්තටම ඒකට උත්තරේ තමයි ඔව් කියන කාරණාව. ඉතින් ඒකට සාක්ෂිත් අරගෙන තමයි මම මේ ඇවිල්ලා තින්නේ ඔයාලට කොහොමද ඒක කරන්න කියලා දෙන්න. ඒ වගේම මම කරපු දේවල් ඔයගොල්ලන්ට පෙන්නන්න. මම හිතනවා ඔයගොල්ලෝ කැමති ඇති කියලා ඒක දැනගන්න. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා කියලා ඉල්ලනවා. ඉතින් හරි යාළුවනේ මේ තියෙන්නේ මගේ වත්තේ පුංචි ඉඩකඩක වගා කරලා තියෙන අවමිරිස් වගාවක්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වගාව තියෙන විදිය. ඉතින් අතරම කියනවා නම් මෙතන අමුමිරිස් පැල 250කට ආසන්න ප්‍රමාණයක් තමයි තියෙන්නේ. හැබැයි 250 වුණාට මට මෙතන හිටව ගන්න තියෙන ඉඩකඩ සීමිත ඉඩකඩක් තමයි ලැබුණේ. ඉතින් ඒක නිසා මම එක වලක පැල 3 බැගින් තමයි මිරිස් පැල හිටව ගත්තේ. ඉතින් ඒ විදිහට බැලුවම වලවල් 80කට ආසන්න ප්‍රමාණයක් තමයි මේ ඉඩ ප්‍රමාණය තුළ මට හිටව ගන්න පුළුවන් වුණේ. ඉතින් අතරම යාළුවනේ පැල 3ක් එක වලක හිටවුවා කියලා එක කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. ශාකයේ වර්ධනයට හෝ පළදාවට හෝ කිසිම බාධාවක් වෙලා නැහැ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ගස්වල කොච්චර හොඳට පළදාව තියෙනවද කියන එක. ඇත්තටම කියනවා නම් මම දැනට 5 වතාවක් පමණ පළදාව නෙල්ලලා තියෙනවා, මිරිස් කඩලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම කියන්නේ ඇත්තද බොරුද කියලා මේ වීඩියෝ එක බැලුවාම. ඒ වගේම යාළුවනේ මේ හිටගෙන තියෙන මිරිස් ප්‍රභේදය තමයි MICH1 කියන මිරිස් ප්‍රභේදය. අනිත් විශේෂ කාරණාව තමයි මම මේකේ බීජ වෙළඳපොලෙන් ලබාගත් බීජ නෙමෙයි. මගේ යාළුවෙක්ගේ වගාවකින් කලින් වගාවකින් ලබාගත් ඉදුණු මිරිස් කරල් වලින් ලබාගත් බීජ වලින් තමයි මේ පැල ටික හදාගත්තේ. මම හිතුවෙත් නෑ හැබැයි මෙච්චර දුරට මේ පැල ටික සාර්ථක වෙයි කියලා. නමුත් කරල් වලින් ලබාගත් බීජ වුණාට ඉතාමත් හොඳ බීජ ලබාගත්ත හින්දා අපිට හොඳ පැල ටිකක් ලබා ගන්න පුළුවන් වුණා. හරි ඉතින් යාළුවනේ මම මේ වගාවෙන් ලබාගත්ත දැනට ලබාගෙන තියෙන ආදායම ගැන කතා කරනවා නම් මම දැන් රුපියල් 15000ක විතර ආදායමක් මේකෙන් ලබාගෙන තියෙනවා. මොකද පහුගිය මාසේ දෙක වගේ කාලය තුල අම්මිරිස් මිල ඉතා ඉහළ මට්ටමක තිබුණා. රුපියල් 1500 1300 වගේ මිල ගණන් වලට. දැන් නම් මේක ටිකක් අඩු වෙලා තියෙනවා රුපියල් 700 වගේ මිලකට. නමුත් රුපියල් 700 වගේ මිලක් කියන්නේ අම්මිරිස් වලට ඉතාමත් හොඳ මිලක්. ඉතින් අදත් මම සූදානම් වෙලා ඉන්නේ අම්මිරිස් පළදාව නෙලන්න. ඉතින් බලමු අද දවසේ මට කිලෝ කීයක් විතර මේකේ ගන්න පුළුවන් වෙයිද කියලා. මොකද මම ගිය සතියේ අම්මිරිස් කිලෝ 4ක වගේ ප්‍රමාණයක් කඩලා තිබුණා. ඉතින් ඒකට රුපියල් 750ක වගේ මුදලකට තමයි මට පුළුවන් වුණේ ඒක විකුණ ගන්න. ඇත්තටම මේ වගේ වලවල් 80ක විතර ප්‍රමාණයකින් ඒ ලබා ගන්න ප්‍රමාණය හොඳට ප්‍රමාණවත්. මොකද දැනට මාස 2ක විතර ඉඳලා කිසිම පොහොරක් හෝ දියර පොහොරක් හෝ කැට පොහොරක් හෝ මම මේ වගාවට යොදාගෙන නැහැ. සම්පූර්ණයෙන්ම පසේ තියෙන පොහොර ගතියින් තමයි මේ ශාකේ කරල් හැදිලා තියෙන්නේ. අනිත් එක යාළුවනේ තවත් ඔයගොල්ලන්ට කියන්න ඕන විශේෂම කාරණාවක් තමයි මේක මේ වගාවට අමුතුවෙන් ඔයාලා මහන්සි වෙන්න කියලා දෙයක් නැහැ. සාමාන්‍යයෙන් මම නම් මුල් මාසේ වගේ ඇතුළත දවසට පැයක් වගේ ප්‍රමාණයක් පොඩි කාලයක් මේකට වෙන් කරා. ඊට පස්සේ ගස් ටික හොඳින් වැඩුණාට පස්සේ ඇත්තටම සතියකට වතාවක්වත් කරන්න දෙයක් නැහැ. අපිට වතුර දාන්න අවශ්‍යතාවය තිබුණොත් වතුර ටිකක් දාන්න විතරයි තියෙන්නේ. මම නම් මට ඒක අවශ්‍යතාවයක් තිබුණෙත් නැහැ. මොකද අපිට දිගටම දැන් පහුගිය මාසෙම මේට වැස්ස වැටුණ නිසා. ඉතින් ඇත්තටම වෙන විශේෂ සාත්තුවක් නඩත්තුවක් මම මේකට කරලා නැහැ. ඉතින් ඔයාලටත් මම කියන්නේ මේක අමතර ආදායමක් ලැබෙන දෙයක් ගෙවතු වගාවෙන් ඔයාලට. ඒකට අමුතුවෙන් ලොකු කාලයක් ඔයගොල්ලෝ කැප කරන්න නැහැ. අමුතු ලොකු වියදමක් මේ වෙනුවෙන් දරන්න නැහැ. නමුත් නොදැනුවත්වම මේ අතර යම්කිසි මුදලක් ලැබෙන වැඩක් මේක. ඒ වගේම හොඳ මානසික තෘප්තියක් සතුටක් නිදහසකුත් මේ වගාවකින් අපිට ලැබෙනවා. ඒක ඇත්තටම ගොඩක් වටිනවා. ඉතින් යාළුවනේ මට සම්පූර්ණ වගාව කරපු විදිය මට ඔයගොල්ලන්ට මේක විස්තර කරන්න බෑ. මොකද එහෙම වුණොත් මේ වීඩියෝ එක ගොඩක් දිග වෙනවා. ඉතින් ඔයාලට දැනගන්න ඕන හැම කාරණාවක්ම මොනවා හරි තියෙනවා නම් ඔයගොල්ලෝ කමෙන්ට් සෙක්ෂන් එකේ මට දාන්න. මම ඔයගොල්ලන්ගේ හැම කමෙන්ට් එකකටම උත්තර දෙනවා.
හැම දෙයක් ගැනම. මොකද වීඩියෝ ගොඩක් දිග වෙන හින්දා මට මුලින් ඉඳන් හැමදේම කියන්න බෑ. ඉතින් අපි මම කිව්වාද මම මිරිස් පළදාව නෙලන්න යන්නේ කියලා. ඉතින් අපි බලමු අද කොච්චරක් අවු මිරිස් මට කඩා ගන්න පුළුවන් වෙයිද කියලා. හරි ඉතින් යාළුවනේ මම මේ විදිහට වගාවේ තියෙන මෝරපු අවු මිරිස් කරල් ටික මේ විදිහට තෝරලා කඩා ගන්නවා. අපිට අවු මිරිස් කරලක් පොඩ්ඩක් අතින් තද කරලා බලන්න පුළුවන් මිරිස් කරලා හොඳට මෝරලාද කියලා. පොඩ්ඩක් තද ගතියක් තියෙනවා නම් සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් නැහැ අවු මිරිස් කරලා මෝරලා. ඉතින් ඒ විදිහට බලලා මම වගාවේ තියෙන අදට කඩන්න පුළුවන් ටික මම මේ විදිහට කඩා ගන්නවා. ඉතින් බලමු අපිට කොච්චර ප්‍රමාණයක් කඩා ගන්න පුළුවන් වෙයිද කියලා. හරි ඉතින් යාළුවනේ මම අද දවසේ කඩා ගන්න පුළුවන් අවු මිරිස් ටික මේ විදිහට කඩාගෙන ඉවරයි. මේ තියෙන්නේ මං කඩාගත අවු මිරිස් ටික. අපි දැන් බලන්න තියෙන්නේ කොච්චර ප්‍රමාණයක් විතර තියෙනවද කියලා. මෙතන අපි මේක කිරලා බලමු මම අද කොච්චර කඩාගෙන තියෙනවද කියලා. මට හිතෙන විදිහට සමනින් කිලෝ 5ක් වගේ ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඔව් ඉතින් අපි කිරලා බැලුවට පස්සේ මෙතන කිලෝ 4.5ක වගේ ප්‍රමාණයක් තියෙනවා යාළුවනේ. ඉතින් අද පවතින මිලට රුපියල් 700ක වගේ මිලකට මට මේ ටික දෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් 3000කට වැඩි මුදලක් මට මේ ටිකෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මං කියපු දේ පැහැදිලි වෙන්නේ නැති. මං හිතනවා මේක බොරුවක් නෙමෙයි. ඇත්තටම මං ඔයගොල්ලන්ට සාක්ෂිත් එක්ක ඉදිරිපත් කරලා තියෙන්නේ. හරි එහෙනම් යාළුවනේ මේ වගේ වීඩියෝ එකකින් ආයේ හමු වෙනකන් ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ දවසක්. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. විතක දිගටම නැතිලා ඉන්න. ඉදිරියටත් මේ වගේ වීඩියෝස් අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. අපි කරන දේවල් ඔයාලත් එක්ක බෙදා හදා ගන්න. ඔයාලට අනාගතේ සුබ වේවා, ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.